නිකන් අර සමීකරණ දැනන් තිබුණාය කියලා ළමයි මේ වගේ ගානක් හදන්න බෑ. ටොටක් හිතන්න පුළුවන් වෙන්නත් ඕනි. හරි ඉතින් ඒක අර ගණන් ගොඩාක් හදලා එන පුහුණුවත් එක්ක ලැබෙන දෙයක්. ඒකයි මම නිතරම කියන්නේ අර ෆිසික්ස් පුළුවන් කරගන්න අංක 1 තියරි හොඳට දැනන් තියෙන්න ඕනි. ඊට පස්සේ අර දෙකේ ඉඳලා අනන්තය දක්වා මම කියන්නේ ගැටලු විසඳීම කියලානේ. මේ වගේ ගානක් එකපාර මට මේක ඉතින් හිතුන්නේ නෑනේ කියලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි ඔයගොල්ලෝ ගොඩාක් ගණන් හොය හදන්න මහන්සි වෙන්නේ නැත්නම් ඔන්න එතන ප්‍රශ්නයක් එනවා. අඩුම තරමින් හරි. මම දෙන ගෙදර වැඩ ගණන් ටික ඔය රිවිෂන් පේපර්ස් දුන්නාම ඒවැ ගණන් වෙනම අසයින්මන්ට් එකක් යනවා. ඊළඟට අර ස්කූල් ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ඒවැ තියෙන ප්‍රශ්න සෙට් එකනේ. දැන් වෙන පොත්පත්වල තියෙන ගණන් වෙන සර්ලගේ ටියුට් වල තියෙන ගණන් ඒවත් හදනවා නම් හොඳයි. අඩුම තරමින් මේ පන්තියේ දෙන වැඩ ටික අඩුපාඩුවක් නැතුවවත් කළ යුතුයි. අඩුම තරමින් මේ පන්තියේ දෙන වැඩ ටික අඩුපාඩුවක් නැතුවවත් කළ යුතුයි. ලෝකත් හරියට කරන්නේ නැති ළමයි මන් දන්නවා ඉන්නවා.